අද මම ඔයාට කියන්න යන්නේ මිනිස්සු 99%ක්ම ජීවිතේ අසාර්ථක වෙන හේතුව. ඒ හේතුව කම්මැලිකම නෙමෙයි. ඩිසිප්ලින් නැතිකමක් නෙමෙයි. ඇත්තටම ඔයා ජීවිතේ කී සැරයක් වෙනස් කරන්න උත්සාහ කළත් හැම පාරම මාසයක් යන්න කලින් ආයෙම පරණ තැනට වැටෙන්නේ එකම එක වැරද්දක් නිසායි. ඒ වැරද්ද නිසා තමයි සමහර මිනිස්සු අවුරුදු 10ක් තිස්සේ එකම තැන හිර වෙලා ඉද්දි තවත් සමහර මිනිස්සු අවුරුදු 2-3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්නේ. තවත් විනාඩි කිහිපයකින් මම ඔයාට පෙන්වන්න යන්නේ මේ ලෝකේ සාර්ථකම මිනිස්සු පාවිච්චි කරන හරිම සරල සයිකොලොජිකල් ට්‍රික් එකක්. ඒක දැනගත්තට පස්සේ ඔයා ජීවිතේ හදාගන්න මොටිවේෂන් හොයන එක නවත්තයි. හිතන්නකෝ ලබන සඳුදා ඉඳන් උදේ 5ට නැගිටිනවා කියලා ඔයා තීරණය කරනවා. ජිම් යනවා, පොත් කියවනවා, සෝෂල් මීඩියා අඩු කරනවා, සල්ලි ඉතුරු කරනවා. හැමදේම ලස්සනයි. හැබැයි දවස් 3කට පස්සේ මොකද වෙන්නේ? උදේ අලාර්ම් එක වදිනවා, ඔයා ස්නූස් කරනවා. ජිම් එක මිස් වෙනවා, පොත කියවන්න හිතනවාට වඩා ෆෝන් එක අතට ගන්නවා. ඊට පස්සේ හිතනවා මට ඩිසිප්ලින් නැහැ කියලා. හැබැයි ඇත්තටම හිම නැහැ. ප්‍රශ්නය ඩිසිප්ලින් එකේ නෙමෙයි. ප්‍රශ්නය ඔයා මොළයට ඉරහිව සෙල්ලම් කරන එකයි. ඇත්තටම බොහෝ මිනිස්සු ජීවිතේ වෙනස් කරන්න උත්සාහ කරද්දී කරන්නේ එකම වැරැද්දක්. ඔවුන් හිතනවා ලොකු ප්‍රතිඵල ලබා ගන්න නම් ලොකු ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා. ඒ නිසා එක පාරටම ජීවිතේ අංශක 180කින් වෙනස් කරන්න හදනවා. දවසකට පැයක් දුවන්න හදනවා, පොත් පිටු 50ක් කියවන්න හදනවා, සෝෂල් මීඩියා සම්පූර්ණයෙන්ම නවත්තන්න හදනවා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඔයාගේ මොළය ඒ තරම් ලොකු වෙනසකට සූදානම් නැති එකයි. හිතන්නකෝ ඔයා කවදාවත් ජිම් ගිහින් නැති කෙනෙක් කියලා. හෙට ඉඳන් දවසට පැය 1:00ක් වර්ක්අවුට් කරනවා කියලා තීරණය කළා. පළවෙනි දවසේ මොටිවේෂන් එක නිසා කොහොම හරි යයි. දෙවෙනි දවසත් යයි. හැබැයි සතියක් යන්න කලින් මොළය අහනවා මේ මොන වදයක්ද කියලා. ඊට පස්සේ වෙන්නේ අනිවාර්යයෙන්ම කලින් වුණ දෙයමයි. ඔයා නවතිනවා. දැන් මෙතන වැදගත්ම ප්‍රශ්නය තමයි ලෝකේ සාර්ථක මිනිස්සුන්ට මේ ප්‍රශ්නය නැද්ද? තියෙනවා. ඔවුන්ටත් කම්මැලි හිතෙනවා. ඔවුන්ටත් වැඩ කරන්න අකමැති දවස් තියෙනවා. ඔවුන්ටත් මොටිවේෂන් නැති උදේවල් තියෙනවා. වෙනසකට තියෙන්නේ ඔවුන් මොටිවේෂන් මත ජීවත් වෙන්නේ නැති එක. ඔවුන් සිස්ටම් එකක් හදාගෙන තියෙනවා. ඒ සිස්ටම් එකේ මූලික අදහස හරිම සරලයි. මොළයට බය හිතෙන තරම් ලොකු ඉලක්කයක් දෙන්න එපා. මොළයට ප්‍රතික්ෂේප කරන්න බැරි තරම් පොඩි ඉලක්කයක් දෙන්න. අන්න ඒ නිසා තමයි ලෝක ප්‍රසිද්ධ ලේඛක ජේම්ස් ක්ලියර් කියන කෙනා The 2-minute rule කියන අදහස ගැන කතා කරන්නේ. මේ නීතිය අහද්දි හරිම සරලයි. සමහර විට විහිළුවක් වගේත් හිතෙයි. ඒත් ඒකේ බලය තීරෙන්නේ ඒක ප්‍රායෝගිකව කරලා බලපු දවසටයි. මේ නීතිය කියන්නේ ඔයාට හදාගන්න ඕන ඕනම පුරුද්දක් විනාඩි 2කින් කරන්න පුළුවන් තරම් පොඩි පියවරකට කඩන්න කියලා. ඔයාට පොත් කියවන්න පුරුද්දක් හදාගන්න ඕනද? එහෙනම් ඉලක්කය පොතක් කියවීම නෙමෙයි. පොත අතට ගැනීම. ඔයාට දුවන්න පුරුද්දක් හදාගන්න ඕනද? එහෙනම් ඉලක්කය කිලෝමීටර් 5ක් දුවන එක නෙමෙයි. රනින් ෂූස් 2 දාගන්න එක. ඔයාට පාඩම් කරන්න ඕනද? එහෙනම් ඉලක්කය චැප්ටර් එක ඉවර කරන එක නෙමෙයි. පොත අරින එක. මේක අහලා ගොඩක් අය කියනවා එතකොට ඔහොම කරලා මොනවද වෙන්නේ කියලා. හැබැයි ඔයා දන්නවද? මිනිස්සුන්ට අමාරුම දේ වැඩේ කරන එක නෙමෙයි. වැඩේ පටන් ගන්න එක. මොකද පොත අතට ගත්තම එක පිටුවකින් නවතින්නේ නැහැ. බොහෝ වෙලාවට තවත් කියවනවා. රනින් ෂූස් දාගත්තම ගෙදර ඉඳගෙන ඉන්නේ නැහැ. පොඩ්ඩක් හරි එළියට යනවා. ලැප්ටොප් එක ඕපන් කළාම විනාඩි 2කින් නවතිනවට වඩා තව ටිකක් වැඩ කරනවා. ඒ කියන්නේ විනාඩි 2 නීතියේ ඇත්ත අරමුණ ප්‍රොඩක්ටිවිටි එක නෙමෙයි. මොමන්ටම් එක. මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්නේ අලසකම නෙමෙයි. පටන් නොගැනීම. ඒ වගේම මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්නේ දක්ෂකම නෙමෙයි. නැවත නැවත පටන් ගැනීම. හැබැයි මෙතන තව දෙයක් තියෙනවා. ගොඩක් මිනිස්සු හිතනවා පුංචි දේවල් වලින් ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම ඒක තමයි ඔවුන්ගේ ජීවිතේ ලොකුම වැරද්ද. මොකද ජීවිතේ වෙනස් කරන දේවල් බොහෝ වෙලාවට පටන් ගන්නේ මිනිස්සු ගණන්වත් නොගන්න පුංචි ක්‍රියාවලින්. හිතන්නකෝ ඔයා අද එක පිටුවක් පොතක් කියවුවා කියලා.
බැලු බැල්මට ඒකින් කිසිම වෙනසක් වෙලා නෑ වගේ පේනවා. හෙටත් එක පිටුවක් කිව්වා. තාමත් ලොකු වෙනසක් නෑ. සතියක් ගියා. තාමත් ඔයාගේ ජීවිතේ මහා විශාල පෙරලියක් වෙලා නෑ. අන්න ඒ නිසා තමයි බොහෝ මිනිස්සු මේ වෙලාවේ අතාරින්නේ. ඔවුන් හිතනවා මේක වැඩක් නෑ කියලා. අන්න ඒ නිසා තමයි බොහෝ මිනිස්සු මේ වෙලාවේ අතාරින්නේ. ඔවුන් හිතනවා මේක වැඩක් නෑ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු කාලය වැඩ කරන විදිය තේරුම් නොගන්න එකයි. සාර්ථකත්වය බොහෝ වෙලාවට එකපාර එන්නේ නෑ. ඒක කාලයක් තිස්සේ පේන්නේ නැතුව එකතු වෙනවා. ඊට පස්සේ එක දවසක හදිසියේම ලොකු වෙනසක් වගේ පේන්න ගන්නවා. උදාහරණයක් විදියට හිතන්න අයිස් කැටයක් තියෙන කාමරයක්. කාමරයේ උෂ්ණත්වය අංශක ඍණ 5යි. දැන් ඔයා උෂ්ණත්වය ඍණ 4 කරනවා. කිසිම වෙනසක් නැහැ. ඍණ 3 කරනවා. තාම වෙනසක් නැහැ. ඍණ 2, ඍණ 1. තාමත් අයිස් කැටේ අයිස්මයි. ඒත් උෂ්ණත්වය බිඳුවට ආපු ගමන් එකපාරටම අයිස් කැටේ දිය වෙන්න පටන් ගන්නවා. ගොඩක් අය දකින්නේ අර අන්තිම වෙනස විතරයි. හැබැයි ඒ වෙනස ඇති වෙන්න කලින් සිද්ධ වුණු හැම පුංචි වෙනසක්ම ඊකට දායක වෙලා තිබුණා. ජීවිතෙත් හරියටම එහෙමයි. ඔයා දවසට එක පිටුවක් කියපු දවසේ වෙනසක් පේන්නේ නැහැ. දවසට පුෂප් 5ක් කරපු දවසේ වෙනසක් පේන්නේ නැහැ. දවසට විනාඩි 2ක් අලුත් ස්කිල් එකක් ඉගෙන ගත්ත දවසේ වෙනසක් පේන්නේ නැහැ. හැබැයි මාස ගාණක්, අවුරුදු ගාණක් ඒ දේ කරගෙන ගියාම එක දවසක මිනිස්සු ඔයා දිහා බලලා අහනවා මචං ඌව කොහොමද මෙච්චර වෙනස් වුනේ කියලා. ඔවුන් දකින්නේ ප්‍රතිඵලය විතරයි. හැබැයි ඔවුන් දකින්නේ නෑ ඒ ප්‍රතිඵලයේ පිටිපස්සේ තිබුණු පුංචි දෛනික පුරුදු දහස් ගාණක්. ඒ නිසයි තමයි ජේම්ස් ක්ලියර් කියන්නේ ඔයාගේ ඉලක්කවලට වඩා ඔයාගේ පද්ධතිය වැදගත් කියලා. මොකද ඉලක්කයක් කියන්නේ අනාගතයේ දවසක්. හැබැයි පුරුද්දක් කියන්නේ අද ඔයා කරන දෙයක්. ඊගෙන ටිකක් හිතලා බලන්න. ගොඩක් අයට හොඳ සිරුරක් ඕන, ගොඩක් අයට සල්ලි ඕන, ගොඩක් අයට සාර්ථක වෙන්න ඕන. ඉලක්ක හැමෝටම තියෙනවා. හැබැයි ඉලක්කවලට ගෙනියන දෛනික පුරුදු හැමෝටම නෑ. අන්න ඒ නිසයි තමයි ප්‍රතිඵලත් හැමෝටම එක වගේ නැත්තේ. දැන් මෙතනට එනකොට සමහර විට ඔයා හිතනවා ඇති හරි ඔය හැමදේම අහන්න ලස්සනයි. ඒත් ඇත්තටම දවසට එක පිටුවක් කියවලා පුෂප් 5ක් කරලා විනාඩි 2ක් වැඩ කරලා ජීවිතේ වෙනස් වෙයිද කියලා. සාධාරණ ප්‍රශ්නයක්. මොකද අපි හැමෝම ලොකු ප්‍රතිඵලවලට කැමති. ලොකු සල්ලි, ලොකු සාර්ථකත්වය, ලොකු වෙනසක්. ඒ නිසා පුංචි ක්‍රියාවන් වල බලය අපි නිතරම අව탁සීරු කරනවා. හැබැයි මම දැන් ඔයාට කියන්න යන ගණිතමය සත්‍ය ටිකක් හොඳට අහගෙන ඉන්න. හිතන්න ඔයා අද ඉන්න තැනින් දවසකට 100%කින් විතරක් හොඳ වෙන්න උත්සාහ කරනවා කියලා. 10%ක් නෙමෙයි, 50%ක් නෙමෙයි. නිකම්ම 101%ක්. බොහෝ මිනිස්සුන්ට ඒක hina යන තරම් පොඩි ගාණක්. ඒත් ගැටලුව තියෙන්නේ අපි ගොඩක් වෙලාවට ජීවිතේ බලන්නේ දවසකින්, සතියකින්, නැත්නම් මාසකින්. සාර්ථකත්වයේ වැඩ කරන්නේ මේ විදිහට නෙමෙයි. සාර්ථකත්වය කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් වගේ වැඩ කරනවා. බැංකුවක සල්ලි දානකොට පොලිය උඩ පොලිය එකතු වෙනවා වගේ. හොඳ පුරුදු උඩ හොඳ පුරුදු එකතු වෙනවා. දැනුම උඩ දැනුම එකතු වෙනවා. අත්දැකීම් උඩ අත්දැකීම් එකතු වෙනවා. ඒ නිසාම පුංචි දියුණුවක් කාලයත් එක්ක විශාල වෙනසක් බවට පත් වෙනවා. ගණිතය අනුව ඔයා දවසකට 100%කින් දියුණු වුණොත් අවුරුද්දක් අවසානයේ ඔයා අද ඉන්න තැනට වඩා 37 ගුණයකින් ඉදිරියෙන් ඉන්නවා. ඒක හද්දි විශ්වාස කරන්නත් අමාරුයි. හැබැයි ඒක තමයි කම්පවුන්ඩ් ග්‍රෝත් කියන්නේ. ඒත් මේ කතාවේ භයානක පැත්තක් තියෙනවා. ඔයා දවසකට 101කින් නරක අතට ගියොත් මොකද වෙන්නේ? අද වර්කවුට් එක ස්කිප් කළා. කමක් නැහැ කියලා හිතුවා. අද පොත කියවන්නේ නැහැ. හෙට ඉඳන් බලමු කියලා හිතුවා. අද ඉගෙන ගන්න එක මග ඇරියා. එක දවසක් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ දෙම මාස ගාණක්, අවුරුදු ගාණක් කළොත් එතකොටත් කම්පවුන්ඩ් ඉෆෙක්ට් එකම වැඩ කරනවා. හැබැයි මේ පාර ඔයාට වාසියට නෙවි, ඔයාට විරුද්ධව. අන්න ඒ නිසා තමයි බොහෝ මිනිසුන්ගේ ජීවිත එක දවසකින් විනාශ වෙන්නේ නැත්තේ. ඒක ටික ටික සිද්ධ වෙනවා. දවසින් දවස, පුරුද්දෙන් පුරුද්ද. ඒ වගේම බොහෝ මිනිස්සුන්ගේ ජීවිත එක දවසකින් ගොඩ යන්නෙත් නැහැ. ඒකත් ටික ටික සිද්ධ වෙනවා. දවසින් දවස, පුරුද්දෙන් පුරුද්දෙන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා මතක තියාගන්න ඕන එකම එක දේ තමයි ඔයාගේ අනාගතය තීරණය කරන්නේ ඔයා අද ගන්න ලොකු තීරණ නෙමෙයි.
ඔයා අද නැවත නැවත කරන පුංචි ක්‍රියාවන්. මොකද අවුරුද්ධකට පස්සේ ඔයා වෙනස් කෙනෙක් වෙයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ අද රෑ නිදාගන්න කලින් ඔයා කරන ඊළඟ පුංචි තීරණේ. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා මේ වීඩියෝ එක බලලා ඉවර වුණාට පස්සේ මොකද කරන්න කියන එකයි. මොකද ඇත්ත කතාව නම් දැනුමින් ජීවිත වෙනස් වෙන්නේ නෑ. ලෝකේ සාර්ථකත්වය ගැන පොත් කියවපු, මෝටිවේෂනල් වීඩියෝස් දහස් ගානක් බලපු, සෙල්ෆ් ඉම්ප්‍රූව්මන්ට් ගැන හැමදේම දන්න මිනිස්සු ඉන්නවා. ඒත් ඔවුන්ගේ ජීවිත තාමත් එකම තැන. හේතුව සරලයි. දැනගන්න එක සහ කරන එක කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකක්. ඒ නිසා මම කැමති නෑ ඔයා මේ වීඩියෝ එක බලලා විනාඩි කිහිපයක් ඉන්ස්පයර් වෙලා ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකට යන තවත් කෙනෙක් වෙනවට. මම කැමති ඔයා අදම ඇක්ෂන් එකක් ගන්න කෙනෙක් වෙනවට. ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වුණු ගමන් ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. හෙට ඉඳන් අලුත් මිනිස්සෙක් වෙන්නත් උත්සාහ කරන්න එපා. ඒක තමයි ඔයා මෙච්චර කල් කරපු වැරැද්ද. ඒ වෙනුවට ඔයාට හදාගන්න ඕන පුරුද්දක් තෝරගන්න. පොත් කියවීමද, ව්‍යායාමද, ඉගෙන ගැනීමද, සල්ලි ඉතුරු කිරීමද මොකක් වුණත් කමක් නෑ. ඊට පස්සේ ඒක විනාඩි 2කින් කරන්න පුළුවන් තරමට පොඩි කරන්න. එක පිටුවක් කියවන්න. පුෂප් 5ක් කරන්න. විනාඩි 2ක් පාඩම් කරන්න. අද ඒක විතරක් කරන්න. මොකද ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න යන්නේ විශාල ආරම්භයක් නෙමේ. නිකන්ම සාමාන්‍ය කිසිම කෙනෙක් ගණන් නොගන්න පුංචි ආරම්භයක්. සමහර විට අද ඔයා කරන ඒ විනාඩි 2 වැඩේ ගැන කිසිම කෙනෙක් දන්නේ නැතිවි. කිසිම කෙනෙක් ඒක අගය කරන්නේ නැතිවි. කිසිම වෙනසක් පේන්නෙත් නැතිවෙයි. හැබැයි අවුරුද්දකට පස්සේ අනිත් හැමෝම ඉන්න තැනින් ඔයා ගොඩාක් ඉදිරියට ඇවිත් ඉඳීවි. ඒ දවසේ මිනිස්සු කියයි මූට නම් ලොකු ඩිසිප්ලින් එකක් තියෙනවා. මූ ගොඩාක් දක්ෂයි. මූට හොඳ වාසනාව තිබුණා කියලා. හැබැයි ඔයා දන්නවා ඇති ඇත්ත කතාව. ඒ හැම දේම පටන් ගත්තේ අද ගත්ත විනාඩි 2 තීරණයෙන් කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඉවරුණු ගමන් කමෙන්ට් එකකින් ලියන්න ඔයා අද ඉඳන් පටන් ගන්න විනාඩි 2 පුරුද්ද මොකක්ද කියලා. මට බලන්න ඕන මේ වීඩියෝ එක බලන අය අතරින් ඇත්තටම ඇක්ෂන් ගන්න සූදානම් කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ වගේම මේ වගේ ජීවිතේ ඇත්තටම වෙනස් කරන්න පුළුවන් අදහස් තවත් දැනගන්න කැමති නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මතක තියාගන්න අවුරුද්දකට පස්සේ ඔයා ඉන්න තැන තීරණය වෙන්නේ අද ඔයා ගන්න ඊළඟ පුංචි පියවරෙන්. දැන් තීරණය ඔයා අතේ.